Good afternoon, everyone. Your Excellency, Professor Pibithuru Janak Kumar Singhe, head of all the Sri Lankan Association in Japan, representative from DFCC Bank Sri Lanka, distinguished guests, ladies and gentlemen. සුබ සන්ධ්‍යාවක් වේවා තානාධිපතිතුමනි. තානාධිපති කාර්යාලයේ මූලික කරමින් පටන් ගත්ත අපේ ශ්‍රී ලංකාවේ අනෙකුත් සංගම්වල සභාපති ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද දින අපි වෙනුවෙන් විශේෂයෙන් පැමිණි DFCC ආයතනයේ ඔබ සියලු දෙනාමත් මම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ ආයතනය වෙනුවෙන් පෞද්ගලිකවත් මම විශේෂයෙන් පිළිගන්නවා. මෙම ආයතනය 2018 පටන් ගත්තේ කම්පැනියක්. 2025 ජනවාරි මාසයේ ඉඳන් මම මේ ආයතනයේ මුලපුටුවට වාඩි වෙන්න භාග්‍යයක් ලැබුණා. අපි මෙච්චර කල් ජපානයේ රෙමිටන්ස් කම්පැනි තිබිලා තියෙනවා. ඒ ඔක්කොම වෙනත් රටවල් තමයි ફોකස් කරගෙන හිටියේ. වසර ගානක් තිස්සේ මගේ සිහිනයක් තමයි ලංකාවේ නමක් එක්ක දෙයක් පටන් ගන්න එක. ඒක අද දින මම හිතන්නේ ඔබතුමාලා ඉදිරිපිට ඒක මට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. රටයිනං රට ගැන හිතන්න. සිලෝන් රෙමිටන්ස් අපේ කමපිරි අපේම නම. It's the right time, right place that you have launched with the right logo. ඔබේ උත්සාහය, ඔබේ ප්‍රයත්නය, ඔබ ව්‍යවසායකයෙක් හැටියට මා දකින ප්‍රයත්නය අදින් අත්පන් ගන්න මේ ගමන සාර්ථක වෙලා දවසක ශ්‍රී ලාංකික බැංකුවක් හැටියට අපිට දකින්න ලැබෙයි කියන ප්‍රාර්ථනාව. ජපාන් ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් එක හැටියට ඉතාම සන්තෝෂ දවසක් මත අපි සියලු දෙනාම ඔබට සුබ පතනවා. මේ වැඩේ කරගෙන යන්න බොහොම ස්තුතියි. ඉතාමත්ම අසීරු කටයුත්තක් මෙය. ඒ කටයුත්තට අද දවසේදී අත්පොත් ලැබීම පිළිබඳව අපේ හදවතේ ගැඹුරුම තැන සිට අපේ සුබ පැතුම් එක් කරනවා. මේ තමන්ගේ රටේ එක්කෙනෙක් මේ වගේ ආයතනයක් පටන් ගෙන අවස්ථාව මුළු ශ්‍රී ලංකාවටම හොඳ අවස්ථාවක්. We are really excited and being part of this very important event of launching a product of Ceylon remittances. ජපානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූලව මුදල් ලැබීමේ ඒකේ තියෙන වටිනාකම මොකක්ද කියන එක මින් ඉදිරියටත් සියලු දෙනාටම කියලා දෙන ගමන් ඔබතුමාලාගේ සහයත් ඔය සියලු දෙනාගේම මම හිතන්නේ ආශිර්වාදය ලැබෙයි කියලා හිතනවා මේක ඉදිරියට පවත්වාගෙන කිය සියලු දෙනාටම බොහොම ස්තුතියි පැමිණියට. 本日誠にありがとうございます。රටයිනං රට ගැන හිතන්න. සිලෝන් රෙමිටන්ස් අපේ කමපිරි අපේම නම.